අද අපි අපේ මේ ද්‍රවස්ථිතිය වීඩියෝ සීරීස් එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක තමයි හම්බෙලා ඉන්නේ. අද පුතේ මම තවත් ගැටලුවක් හොයාගත්තා. ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න මේ ද්‍රවස්ථිතිය උඩුකුරු තෙරපුමට සම්බන්ධ ගැටලුවක්. හරි. උඩුකුරු තෙරපුමට සම්බන්ධ ගැටලුවක්. සමහර විට සමහර පුතාලාට මේක අලුත් ගැටලුවක් වෙන්න පුළුවන්. සමහර පුතාලා මේක දැනටම දන්න දෙයක් වෙන්න පුළුවන්. දන්න කට්ටිය මගෙත් එක්ක හදාගෙන යන්න. සහ නොදන්න කට්ටිය පුතේ මේක බලලා තව පාරක් හදලා මේක හොඳට ඉගෙන ගන්න. හරි පුතේ ප්‍රශ්නෙත් මම මෙහෙම පහළ වීඩියෝ එකේ ඔයාලට ඇඩ් කරන්නම් බලා ගන්න. පුතේ ප්‍රශ්නේ කියනවා ද්‍රවයක ඝනත්වය තීරණය කළ යුත්තේ පැරණි සෙන්ටිමීටර් 1ක විෂ්කම්භයක් සහිත සිලින්ඩරාකාර හයිඩ්‍රෝමීටරයක් මගින්. හරි අපි දන්නවනේ පුතේ හයිඩ්‍රෝමීටර වලින් තමයි ද්‍රවවල ඝනත්වය මනින්නේ. හරි ද්‍රවවල ඝනත්වය මනින්න කිරිවල ජලයේ ඕන දෙයක ඝනත්වය මනින්න පුළුවන් උපකරණයක් තමයි පුතේ හයිඩ්‍රෝමීටරය කියන්නේ. හරි. වන අතර එහි බෙදීම් ලකුණු සම්පූර්ණයෙන් මැකී ඇත. හරි පුතේ ඒ කියන්නේ මේකේ අංකණය කරපු පරිමාණය සම්පූර්ණයෙන්ම මැකිලා ගිහිල්ලා. හරියට නිකන් හිස් හයිඩ්‍රෝමීටරයක් වගේ. හරි අපිට මේකෙන් බලා ගන්න බෑ පුතේ හරියටම කියවීමක් ලබා ගන්න බෑ. හරි. අන්න හයිඩ්‍රෝමීටරේ පුතේ පළමුව ජලයට දමනවලු. පළමුව පුතේ මේ හයිඩ්‍රෝමීටරේ ජලයට දානවලු. ජල මට්ටම සලකුණු කරනවලු. හරි. ජලයට පුතේ මෙහිම හයිඩ්‍රෝමීටරේ දාලා මෙයා ජලයේ කොච්චරක් ගිලුණාද කියලා පොඩි සලකුණක් දා ගන්නවලු. හරි. ඊට පස්සේ පුතේ ඉන්පසු හයිඩ්‍රෝමීටරය අනෙක් ද්‍රවයට දමනු ලබන අතර නොදන්නා ද්‍රවයක් තියෙනවා පුතේ මෙතන. හරි. අපි දන්නේ නැති ද්‍රවයක් තියෙනවලු. හරි. ජලය සඳහා වන සලකුණ ද්‍රව වායු අතුරු මුහුණතට වඩා සෙන්ටිමීටර් 0.5කින් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කෙරේ. හරි. දැන් පුතේ කලින් ජලයේ ගිලිලා තිබ්බනේ ප්‍රමාණයක්. මම එතනින් සලකුණක් දාගත්තානේ. ඔයාලා හිතන්නකෝ. මෙන්න මෙහෙම. මෙන්න පුතේ හයිඩ්‍රෝමීටරය. හරි. ජලයට දාපුවාම පුතේ මෙන්න මෙතෙන්ට ගිලිලා තිබ්බා කියලා හිතන්නකෝ. ඔන්න ජලයේදී ගිලුණු ප්‍රමාණය. නොදන්නා ද්‍රවයට දාපුවාම පුතේ නොදන්නා ද්‍රවයට දාපුවාම මෙන්න මේ සලකුණ පුතේ 0.5ක් උඩට යනවා. හරි. මෙන්න මෙච්චරක් මෙයා උඩට ගිහිල්ලා. හරි. ඒ කියන්නේ පුතේ අපි නොදන්නා ද්‍රවයට දාපුවාම මේ නොකිය කියන්නේ මොකක්ද? නොදන්නා ද්‍රවයට දාපුවාම පුතේ ගිලෙන්නේ මෙන්න මේ ප්‍රමාණය. හරි. නොදන්නා. මම ඒක x කියලා දාගන්නම්කෝ. හරි. හරි. ඒ නිරීක්ෂණය කරේ ජල සලකුණෙහි උස සෙන්ටිමීටර් 10ක් නම් ජලයේ සලකුණෙහි උස සෙන්ටිමීටර් 10ක්. ඒ කියන්නේ පුතේ ජලයේදී මෙයා ගිලිලා තියෙනවලු සෙන්ටිමීටර් 10ක්. හරි. ජලයට හයිඩ්‍රෝමීටරේ දාපුවාම පුතේ එයා ගිලෙනවලු සෙන්ටිමීටර් 10ක්. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? නම් නොදන්නා ද්‍රවයක් තියෙනවනේ පුතේ. මෙන්න මේ x කියලා සලකුණක් මම දැම්මේ. නොදන්නා ද්‍රවයේදී මේ ගානක් ගිලුණා නම් නොදන්නා ද්‍රවයේ ඝනත්වයයි පුතේ අපෙන් අහන්නේ. හරි. පුතේ උඩුකුරු තෙරපුම කියලා එකක් තියෙනවනේ. හරි. වස්තුවක් පුතේ අපි ජලයට දාපුවාම ජලයේ පාවෙන්න හරි රබර් බෝලයක් අපි ජලයේ අතින් අල්ලන් ඉඳලා අතහැරපුවාම මේක ආයෙ උඩට එන්න හරි හේතු වෙන්නේ උඩුකුරු තෙරපුම. හරි. කියන්නේ පුතේ ද්‍රවයකට වස්තුවක් දාපුවාම එයා මත පුතේ ද්‍රවය විසින් නැති කරනවා උඩ අතට තෙරපුමක් නැත්නම් බලයක්. අපි ඒකට කියනවා පුතේ උඩුකුරු තෙරපුම කියලා. හරි. උඩුකුරු තෙරපුම පුතේ FB හරි buoyancy force කියලා කියන්නේ buoyancy කියන්නේ පුතේ උඩුකුරු තෙරපුම. හරි. ඒක පුතේ අපිට හොයා ගන්න පුළුවන් ρ කියන්නේ පුතේ අපි මොනවා හරි දෙයකට ගිල්ලන්නේ. මෙතන පුතේ අපි ජලයේ ගිල්ලුවානේ. ඒ අවස්ථාවේදී පුතේ අන්නේ තරලයේ ඝනත්වය. හරි. තරලයේ ඝනත්වය. තරල ඝනත්වය. හරි. G කියන එක නා අපි පුතේ දන්නවා ගුරුත්වද ත්වරණය සහ v කියන්නේ පුතේ මෙතන velocity නෙමෙයි වේගය නෙමෙයි. මෙතන මේ v කියන්නේ පුතේ volume. volume කියන්නේ පුතේ පරිමාව. හරි. පරිමාව. හරි. මෙන්න මේ උඩුකුරු තෙරපුම් සූත්‍රය පාවිච්චි කරලා පුතේ අපි හදාගන්නවා සමීකරණයක්. හරි. මම ඒ සමීකරණය උත්තර කරන විදිය ඔයාලට කරන්න යන්නේ නැහැ. පොඩ වීඩියෝ එක දිග වෙන නිසා. සාමාන්‍යයෙන් ඔයාලා මේ වෙද්දි විභාගෙ හෙටයි කියලා දවස් දෙක තුනක් තියලා මේ වීඩියෝ එක බලලා මේක එන්න පුළුවන්. මම කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියන එක පුතේ කෙටියෙන් කියලා දෙන්නම්. හරි. හරි. පුතේ මෙන්න මේකට සූත්‍රයක් තියෙනවා. ρ W වැඩි කිරීම HW සමාන වෙනවලු පුතේ ρx වැඩි කිරීම hx. හරි. මොකක්ද ඒ කිව්වේ? හරි. බලමු පුතේ මොකක්ද ඒ කිව්වේ කියලා. හරි. ඒ කියන්නේ පුතේ ජලයේ ඝනත්වය වැඩි කිරීම ජලයේදී ගිලුණු උස සමාන වෙනවලු පුතේ එම වස්තුවම වෙනත් ද්‍රවයකට දාපුවාම ඒ ද්‍රවයේ ඝනත්වය වැඩි කිරීම සහ ඒ ද්‍රවයේදී එම වස්තුව ගිලුණු උස.
හරි මේක කියන්නේ පුතේ මම මේ හයිඩ්‍රෝමීටරේ ජලයට දාපුවාම ජලයේදී ගිලෙන උසක් තියෙනවනේ. අන්න ඒ දෙන්න වැඩි කරපුවාම ඒ වගේම සමාන අගයක් පුතේ එන්නේ. මම නොදන්නා ද්‍රවයකටත් මේක දාලා ඒ නොදන්නා ද්‍රවයේ ඝනත්වයයි ඒ නොදන්නා ද්‍රවයේදී ගිලෙන උසයි තියෙන්නේ. ඒ දෙන්න වැඩි කරපුවාම පුතේ මේ දෙන්න අතරේ සමාන සම්බන්ධයක් තියෙනවා කියලා තමයි මේ කියන්නේ. හරි මේක පුතේ බොහොම වටින සමීකරණයක් ද්‍රව ස්ථිතිය ගැටලු සාමාන්‍යයෙන් බහුවර්ණ සහ ව්‍යුහගත ප්‍රශ්න විසඳද්දී. හරි බලමු පුතේ මේ සූත්‍රය පාවිච්චි කරලා අපි කොහොමද ගැටලුව විසඳගන්නේ කියලා. හරි ඔන්න පුතේ සූත්‍රය මම මෙතෙන්ද ගන්නවා. ρw වැඩි කිරීම hw සමානයි පුතේ ρx වැඩි කිරීම පුතේ hx. හරි පළවෙනියට පුතේ ජලයටනේ දාන්නේ. ජලයේ ගිලුණු ප්‍රමාණය කොච්චරක්ද? ජලය පුතේ සෙන්ටිමීටර් 10ක් ගිලිලා තියෙනවා. හරි සෙන්ටිමීටර් 10. හරි ජලයේ ඝනත්වය පුතේ අපි හොඳ ආකාරව දන්නවා 1000යි කිලෝග්‍රෑම් ඝන මීටරයට. හරි ජලයේ ගිලුණු ප්‍රමාණය පුතේ සෙන්ටිමීටර් 10යි. හරි ඊට පස්සේ පුතේ මේ හයිඩ්‍රෝමීටරේ නොදන්නා ද්‍රවයකට දාලා තියෙනවානේ. නොදන්නා ද්‍රවයේ පුතේ ඝනත්වය අපි දන්නේ නැහැ. එයා පුතේ දාගන්න ρx කියලා. හරි ρx කියලා දාගන්න. හරි ඊට පස්සේ පුතේ hx කියන්නේ මොකද්ද? නොදන්නා ද්‍රවයේදී ගිලිච්ච ප්‍රමාණය. හරි 10කට වඩා පුතේ සෙන්ටිමීටර් 0.5ක් අඩු එල්ලු ගිලුනේ. එහෙනම් පුතේ 10ට වඩා 0.5ක් අඩු නම් කීයද ඒ කියන්නේ? හරි මෙන්න මෙතන ආගිය පුතේ සෙන්ටිමීටර් 9.5යි. හරි ඒක දාන්න පුතේ මෙතෙන්ට. හරි ඒක දාන්න මෙතෙන්ට. හරි පොඩි සුළු කිරීමක් තියෙනවා. සෙන්ටිමීටර් කපන්න ρx උත්ත කරගන්න තියෙන්නේ 1000 කිලෝග්‍රෑම් ඝන මීටරයට වැඩි කිරීම 10 බෙදීම 9.5 සමානයි පුතේ නොදන්නා ද්‍රවයේ ඝනත්වය. හරි මට මේක පුතේ සුළු කරපුවාම එනවා නොදන්නා ද්‍රවයේ ඝනත්වය 1052.6.3 කිලෝග්‍රෑම් ඝන මීටරයට කියලා. හරි පුතේ මෙතන අලුතෙන් දෙයකට ඉගෙන ගත්ත නේද විතරයි. හරි උඩුකුරු තෙරපුම හොඳටම ඉගෙන ගත්ත දරුවෙක්ට පුතේ මම හිතනවා මෙන්න මේ කොටසත් කොහෙන් හරි අහු වෙලා තියෙන්න ඕන. හරි අද ඉගෙන ගත්ත කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නෑ පුතේ මේ සමීකරණේ පාඩම් කරගන්න. හරි අපි කාලයත් එක්ක වැඩ කරන්නේ විභාගයක් ලියනකොට පුළුවන් කෙටිම ක්‍රමයට ගැටලුව හරි උත්තරේ ගන්න එක තමයි වෙන්න ඕන. හරි පුතේ මම හිතනවා මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. පළවෙනි පාර ඉගෙන ගත්ත දරුවෙක්ට පොඩ්ඩක් අපහසුයි වගේ දැනනවා නම් පුතේ එකපාරක් හදන්න දෙපාරක් බලන්න තුන් පාරක් හදන්න. හරි තුන්වෙනි පාර හරියටම වැඩේ ඔළුවට යයි. හරි පුතේ එහෙනම් තවත් ද්‍රව ස්ථිතිය ගානකින් අපි හම්බෙමු. ඊළඟටත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න channel එක subscribe කරලා තියන්න. එතකොට පුතේ මේකෙන් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් තවත් ඔයාලගේ යාළුවෙක්ටත් මේ වීඩියෝ එක බලන්න යාළුවන්ටත් පුතේ වීඩියෝ එක share කරන්න. හරි ඔයාලා ඔක්කොටම ජය වේවා.